බිස්නස් එකකට එහෙම නැත්නම් ඔයාගේ පර්සනල් ප්‍රොජෙක්ට් එකකට ඔන්ලයින් ප්‍රසන්ස් එකක් හදාගන්න නම් මුලින්ම ඕනේ කරන්නේ ඩොමේන් එකක්. අද Geek Unlock වීඩියෝ එකෙන් මම පෙන්නන්නම් Namecheap කියන වෙබ්සයිට් එකෙන් ඩොමේන් එකක් බොහොම කෙටි කාලෙකින් මිලදී ගන්නේ කොහොමද කියලා. හරි, අපි බලමු දැන් කොහොමද Namecheap එකෙන් අපි ඩොමේන් එකක් ගන්න කියලා. namecheap.com කියන ඩොමේන් එකට ඇඩ්‍රස් එකට ඔයා ආපුවාම ඔයාට මෙන්න මේ වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. මේ වෙබ්සයිට් එකට ඔයාට එන්න පුළුවන් ඔයා ඇඩ්‍රස් බාර් එකේ namecheap.com කියලා ටයිප් කරොත් නැත්නම් ඔයා namecheap කියලා ඔයාට Google කරොත් එහෙමත් නැත්නම් මම මේ namecheap.com ඇඩ්‍රස් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඒක ක්ලික් කරලා ඔයාට මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඊට පස්සේ මේකට ඇවිල්ලා ඔයාට ඕනේ කරන නම මෙන්න මේ search section එකේ ටයිප් කරන්න. දැන් මම මේ වෙලාවේ ගන්න යන්නේ geekunlocks.com තියෙනවද කියලා බලමු අපි. හරි, දැනට ඩොමේන් එක available. දැනට ඒගොල්ලෝ කියනවා ඒක $10.98යි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ තියෙන price tag එක මේක. මේක ඇත්තටම පොඩි ඩිස්කවුන්ට් රේට් එකක් එක්ක යන්නේ. ඔයාලට පේනවා මේකේ ඇත්තටම රීටේල් ප්‍රයිස් එක වෙලා $14.98යි per year. හැබැයි අපි බලමු දැන් මේ ඩොමේන් එක මම හොයන එකම තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ කියලා. දැන් මම මේක Geek Unlocks එකේ S එක අයින් කරොත් ඔයාලට මෙතන පේනවා geekunlock.com not available. මේක available නැහැ දැනට ගන්න. ඒකයි මේක පොඩ්ඩක් අර grey color එකකින් අලු පාට වගේ පාටකින් පෙන්නලා තියෙන්නේ. මේක තියෙනවා නම් කොළ පාටින් වගේ පේනවා. මේකට හේතුව තමයි මම මේ ඩොමේන් එක මීට කලින් මම අරගෙන තියෙනවා. ඒක නිසා මේක දැන් අපිට තව කෙනෙක්ට මේක ගන්න බෑ. මෙන්න මේ වගේ වෙලාවෙදී තමයි පොඩ්ඩක් try කරන්න ඕනේ characters පොඩ්ඩක් එහා මෙහා කරලා සමහර වෙලාවට මේ වචනේ අනිත් පැත්තට හරවලා එහෙම නැත්නම් හැබැයි එතෙන්දි බලන්න ඕනේ ඔයාගේ brand name එක ඔයාගේ business එකේ නම නැත්නම් ඔයාගේ project එකේ නමට මොන හරි වෙනසක් වෙනවද කියලා. එහෙම වෙනසක් වෙන්නේ නැත්නම් මෙතනට තව අකුරක් දෙකක් add කරලා ඒ වගේ දේවල් කරලා ඔයා මේ domain එක බලන්න available තියනවාද කියලා. දැන් මම දැන් මේ tutorial එකට ඕනේ නිසා ගන්න හදන්නේ geekunlocks.com කියන එක. ඉතින් ඒක available. දැන් හදිසියවත් මේකත් තිබ්බේ නැත්නම් මට තව වෙන extensions වලට යන්න පුළුවන්. හැබැයි මං ඉස්සලා කිව්වා වගේ .com එක ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි ඒක කරන්නම දෙයක් නැත්නම් ඔයාට වෙන option එකක් නැත්නම් දැන් Geek Unlock කියන එකේ වෙන options ඔයාට මේකම නම් ඕනේ. ඔයාට තව තියෙනවා මෙතන ඔයාට පේනවා ඇති suggested results section එකේ තියෙනවා තව මේ ප්‍රධාන පෙළේ මේ දවස්වල trending යන මේ extensions කීපයක්. ඒ තමයි geekunlock.to.org org.net .ai මෙන්න මේ domain extensions available තියෙනවා. ඒ වගේ එක price tags උත් මෙතන ඔයාලට පේනවා. ඊට අමතරව මේ යටට තව scroll කරනකොට ඔයාලට තියෙනවා තව වෙන extensions සහ තව available මේ වෙලාවේ තියෙන domain extensions සහ සමහරවිට මේ වගේ නමත් තැන් වල වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒක හොඳට කියවලා බලන්න. ඒ වගේ price tag එකක් මේ පැත්තේ තියෙනවා. ඔයාලට තවත් explore කරන්න ඕන නම් explore කියන එක click කරපුවම මෙතන filters එනවා ගොඩක්. ඔයාලට international domain types බලන්න ඕන නම් මේකේ තියෙනවා මේ ගොඩක් වෙලාට මේ PHNL කියන්නේ මේ මොන හරි countries වලට specific වෙච්ච ඒ කියන්නේ එක රටවල් වලට තියෙන domain names. දැන් මෙතන තියෙනවා මේ geekunlocks.us මේක US වලට තියෙන එකක් .co.uk මේ UK වලට හොඳයි මේ වගේ domain එකක් තියෙනවා නම් අන්න ඒ වගේ ඔයාට එතනිනුත් තව options වලට යන්න පුළුවන්. ඔයාට .com එක ගන්න නැත්නම් මේ නමම ඕනේ නම්. හරි, අපි දැන් බලමු domain එක purchase කරන්න කොහොමද කියලා. Geek Unlock මම මේකේ Geek Unlock එක available නැති නිසා geekunlocks.com කරනවා. මොකද මේ domain එක available මේ වීඩියෝ එකට ඕන නිසා මම මේක දැන් purchase කරලා පෙන්නන්නම්. මේක හරියටම බලන්න මෙතන ඔයාලට ඕන කරන characters ටික හරියට තියෙනවද? ඊට අමතරව ඔයා බලපු හරිම extension එක මෙතන තියෙනවද කියලා බලලා බලන price tag එකත් ඔයාට ගැලපෙන ඔයාට හරියන විදිහේ price tag එකක් මෙතන තියෙනවද කියලා බලලා ඒක add to cart කියන button එක press කරන්න. එතකොට ඔයාලට පේනවා මෙතනින් ඒක add to cart වුණා. ඔයාට ඒකේ subtotal එකත් මෙතන පෙන්නනවා. කාට් එකේ තියෙනවා ඒකේ ප්‍රයිස් එකයි ඔක්කොම ඩීටේල්ස් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයා මේක ක්ලික් කරපුවාම ඔයාට ඔයාගේ කාට් එකට යන්න පුළුවන්. ඒ කාට් එකේ ගොඩක් ඉන්ෆර්මේෂන් මෙතන තියෙනවා. ඩොමේන් රෙජිස්ට්‍රේෂන් එක කියලා මෙතන පොඩ්ඩක් බලන්න. මේ ඔයාගේ ඩොමේන් එක හරියටම එතන ටයිප් වෙලා තියෙනවද? එක්ස්ටෙන්ෂන් එක ආයෙ පාරක් ඩබල් චෙක් කරගන්න.
හරි ඊළඟට මෙන්න මෙතන තියෙනවා ඩොමේන් ප්‍රයිවසි කියලා එකක්. මේකෙන් වෙන්නේ ඔයා මේ ඩොමේන් එක රෙජිස්ටර් කරන වෙලාවේදී ඔයාගේ පර්සනල් ඩීටේල්ස් හෝ බිස්නස් ඩීටේල්ස් මේ නේම් චිප් එකෙන් කලෙක්ට් කරගන්නවා. එතකොට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර්ස්, ඔයාගේ ෆිසිකල් ඇඩ්‍රස් නම, ඒ විස්තර ඔයාගේ මේ ඩොමේන් එක රෙජිස්ටර් කරන්න මේගොල්ලෝ යූස් කරනකොට සමහරලාට ඒ ඩොමේන් එකේ ඉන්ෆෝමේෂන් පබ්ලිකලි අවේලබල් වෙන්න පුළුවන්. ඉතින් මේ ඩොමේන් ප්‍රයිවසි කරන එකෙන් කරන්නේ ඒ ඩොමේන් එකේ ඒ යූසර්ගේ දාන ඩීටේල්ස් පෙන්වන්න නැතුව ඒ වෙනුවට නේම් චිප් එකෙන් දෙන සමහර ඩීටේල්ස් වලින් ඒවා රීප්ලේස් කරනවා. එතකොට කවුරු හරි ඔයාගේ ඩොමේන් එක සම්බන්ධයෙන් කොතන හරි හෙව්වොත් ඒගොල්ලන්ට ඔයාගේ පර්සනල් ඩීටේල්ස් හෝ බිස්නස් එකේ ඩීටේල්ස් පේන්නේ නැහැ. මේ ඩොමේන් එක රෙජිස්ටර් කරලා තියෙන මෙන්න මේ කෙනා කියලා පෙන්වන්නේ නැහැ. ඒ වෙනුවට පෙන්වන්නේ නේම් චිප් එකෙන් දෙන ඩීටේල්ස් වගේක් තමයි පෙන්වන්නේ. හරි එතකොට මේ ප්‍රයිවසිකෙන් පල්ලෙහාට යනකොට වට පේන ඇති තවත් ඒගොල්ලෝ තවත් එක සර්විසස් ගොඩක් ප්‍රමෝට් කරනවා. ඉතින් මේව නම් අදාළ වෙන්නේ නැහැ. එකම දේ බලන්න ඩොමේන් ප්‍රයිවසි කියන එක. සමහර ඩොමේන්ස් වලට විතරයි මේ ඩොමේන් ප්‍රයිවසි තියෙන්නේ. .com වලට කොහොමත් තියෙනවා. ඊට අමතරව තව ප්‍රධාන ඩොමේන් එක්ස්ටෙන්ෂන්ස් වලට තියෙනවා ඩොමේන් ප්‍රයිවසි මේ ඕල්රෙඩි එනවා. හැබැයි සමහර තවත් අලුත් ඩොමේන්ස් තියෙනවා. තව කන්ට්‍රි ෆෝකස් වෙච්ච ඩොමේන්ස් වලට ගොඩක් වෙලාවට මේ ඩොමේන් ප්‍රයිවසි කියන එක ඩිෆෝල්ට් එන්නේ නැහැ. ඒවා ඔයා වෙනම පර්චේස් කරන්න ඕනේ. හැබැයි මේ ඩොමේන් එකට නම් .com ඩොමේන් එකට නේම් චිප් එකෙන් අපිට ඒක ෆ්‍රී දෙනවා. ඒක නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. දැන් මෙතනින් පස්සේ කරන්න තියෙන්නේ මේ ඕඩර් එක කන්ෆර්ම් කරලා මේක පර්චේස් කරන එක. ඔයා මේ බටන් එක ප්‍රෙස් කරපුවාම ඔයාලට පේනවා මෙතනින් එහාට යන්න ඔයා එක්කෝ ඔයාට නේම් චිප් එකේ account එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා අලුතෙන් account එකක් create කරන්න ඕනේ. ඉතින් දැනට ඔයාට මේක බොහොම සරලව මේක අලුත් account එකක් create කරගන්න පුළුවන්. මේකේ තියෙන විස්තර ටික දාලා මෙතන ඔයාගේ first name, last name, email address, username එකක් ඔයාට create කරගන්න පුළුවන්. ඔයාගේ business එකක් නම් තියෙන්නේ business email address එක දාලා ඔයාගේ business එකේ නම දැම්ම නම් username එකට එතකොට මේ account එකත් ඔයාගේ business එක පැත්තටම හරව ගන්න පුළුවන්. password එකක් දාලා ඔයාට create කරගන්න පුළුවන්. දැනට මේ tutorial කරන නිසා මගේ Namecheap account එකක් තියෙනවා. මම මේකට log වෙනවා. හරි මම දැන් මගේ Namecheap account එකට log වුණා. දැන් මට මෙතනින් දැන් තියෙන්නේ normal payment process එක. ඕගොල්ලෝ account එකක් register කරලා ආවත් මේ මෙතනම තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් ක්‍රම කීපයකට ඔයාලට payment එක කරන්න පුළුවන්. එකක් තමයි credit card, PayPal. මේවා ඉතින් normal විදිහටම සාමාන්‍යයෙන් ඔයා ඕනම දෙයක් purchase කරනකොට එන payment page එක වගේ තමයි. ඉතින් මේ වීඩියෝ එකට ඕන නිසා මම PayPal through මේ payment එක කරනවා. PayPal select කළ මේ page එකට ආපුවම ඔයාලට පේනවා ඇති ආය පාරක් order review එකක් යනවා confirm කරගන්න මේ order එක හරිද කියලා බලන්න අපිට තව step එකක් හම්බ වෙනවා. එතනදී ආය පාරක් double check කරගන්න ඔයාගේ නම හරිද, extension එක හරිද, ඊටු ඔයා ගත්තා නම් මොනවාරි තව services ඒවා තියෙනවද එතන. ඒ සියලුම දේවල් මෙතන තියෙනවා. ඊට අමතරව මේ යටට scroll කරනකොට ඔයාගේ details වගේක් තියෙනවා. ඒවත් පොඩ්ඩක් බලන්න ඔයාගේ payment method එක ඒ ටික. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයා select කරපු payment method එක. මේකෙදී මම use කරන්නේ PayPal. ඉතින් PayPal ඔප්ෂන් එක මෙතන මට තියෙනවා. මම ඒක ක්ලික් කරලා PayPal වලට ගිහිල්ලා payment එක complete කරලා අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. හරි මම දැන් payment එක process කරා PayPal ඇතුලෙන්. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මෙතන payment එක process වෙන ගමන් තියෙන්නේ Namecheap එක side එකෙන්. මේක ඉවර වුණාට පස්සේ අපිට email එකක් එනවා domain එක purchase කරා සහ ඒකේ අනික් විස්තරයි ඔක්කොමත් එක්ක සහ ඔයාට මෙතනත් හම්බ වෙනවා පොඩි bill එකක් වගේ විස්තරයක්. ඔයාට ඕන නම් මේකත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි තියාගන්න පුළුවන්. නැත්නම් ඔයාට අනිවාර්යයෙන්ම email එකක් එනවා ඔයාගේ මේ order එක මේ order number එකත් එක්කම මේ ඔයාට මේකේ තියෙන සියලුම විස්තරත් එක්ක ඔයාට email එකක් එනවා. ඔයා දුන්න ඔයාගේ personal email address එකට හෝ ඔයාගේ business email address එකට. හරි. දැන් මේ domain එක ඔයා හරියටම purchase කරාද කියලා තව පාරක් check කරගන්න පුළුවන්. මේ message එක ආවට පස්සේ ඔයාට යන්න පුළුවන් මෙතන මේ උඩ ඔයාගේ account එකේ මේ drop down එකට ගිහිල්ලා ඒකේ dashboard වලට ගිහපුවාම මේකට ගිහපුවාම ඔයාගේ තියෙන සියලුම domain මෙතන පෙන්නනවා මේ list එකේ. එතනදී බලන්න මේ උඩම තියෙන්නේ ගොඩක් වෙලාවට ඔයා දැන් අන්තිමටම purchase කරපු domain එක. ඒක මෙතන ඇවිල්ලා තියෙනවා කියන්නේ ඔයාගේ purchase එක successful.
දැන් ඔයාලට මෙතන ඉඳන් එහාට ඔයාලට මේ ඩොමේන් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි කිසිම කෙනෙක්ට ආයේ මේ ඩොමේන් එක ඔන්ලයින් පර්චේස් කරන්න බෑ. මේක ඔයා ළඟ තියෙනවා. ඒත් එක්කම තව කාරණයක් තමයි මේ ඩොමේන් එක එක්ස්පයිරේෂන් ඩේට් එකක් තියෙනවා. මොකද මේක අපි අවුරුද්දකට ගත්ත එකක්. ඒක නිසා දැන් මම මේක ගත්තේ 2026 පෙබරවාරි 23 වෙනිදා. ඉතින් ඒ වගේම තමයි මේක එක්තොට එක්ස්පයිරේෂන් ඩේට් එක වැටෙන්නේ February 24th 2027 වල. ඒ කියන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරි 24 වෙනිදාට. ඒ විස්තරෙත් පොඩ්ඩක් ඔයා බලලා තියාගන්න. එතකොට ඒකෙනුත් ඒ දවස් කිට්ටු වෙනකොට ඔයාට ඒක රිනිව් කරගන්න පුළුවන්. මේක නැත්තම් රිනිව් කරේ නැත්තම් මේ ඩොමේන් එක නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඔටෝ රිනිව් කියලා තියෙන ඔප්ෂන් එකක්. ඒ ඔටෝ රිනිව් ඔප්ෂන් එක ඔන් කරලා තියෙනවා නම් ඔටෝමැටිකලිම ඒ අදාළ දවස වෙනකොට මේක ඔටෝමැටිකලි ඔයාගේ ඒ මුලින්ම දුන්න පේමන්ට් මෙතඩ් එකෙන් හෝ මේකට අසයින් කරලා තියෙන පේමන්ට් මෙතඩ් එකකින් ගිහිල්ලා මේ ඩොමේන් එක ඔටෝමැටිකලි රිනිව් වෙනවා. ඉතින් ඔයාගේ බිස්නස් එකකට ගත්ත ඩොමේන් එකක් නම් නැති කරගන්න එපා. මේ ඔටෝ රිනිව් එක ඔන් කරලා තියාගන්න. එතකොට ඔයා මේකට ඉන්වෝල්ව් වෙන්නේ නැතුව ඔටෝමැටිකලි මේ පේමන්ට් එක ගිහිල්ලා මේක රිනිව් වෙනවා. හදිසියවත් මේ ඩොමේන් එක රිනිව් වුනේ නැත්නම් ඔයාලට මෙතන පේනවා ඇති expiring and expired කියලා තියෙන section එක. ඒකේ එතනට ඩොමේන් එක වැටෙනවා. ඊට පස්සේ ඔයාලට පොඩි grace period එකක් හම්බ වෙනවා. දවස් 30ක් 60ක් වගේ කාලයක්. ඊට පස්සේ time එකෙන් පස්සේ ඔයාගේ account එකෙන් ඒ ඩොමේන් එක අයින් කරනවා. දැන් මගේ account එකේ ඩොමේන්ස් කීපයක් තියෙනවා. grace period එක යන time එකේ ඉතින් මේවා මෙතනින් මම රිනිව් කරේ නැත්නම් මේක මගේ account එකෙන් අයින් කළා ආයෙ පාරක් මේගොල්ලෝ මේ ඩොමේන්ස් දානවා තව කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට. අපි කතා කරේ කොහොමද ඩොමේන් එකක් ඔයාගේ බිස්නස් එකට හෝ ඔයාගේ පර්සනල් ප්‍රොජෙක්ට් එකකට කොහොමද නේම් චීප් එකෙන් මිලදී ගන්න කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අද පර්චේස් කරපු ඩොමේන් එක අපි කොහොමද Cloudflare කියන සර්විස් එකත් එක්ක කනෙක්ට් කරගන්නේ. සහ එතනින් එහාට ඒ Cloudflare කියන සර්විස් එක යූස් කරලා අපි කොහොමද මේ ඩොමේන් එක හොස්ටිං එකකට කනෙක්ට් කරගන්නේ කියන වීඩියෝස් දෙකක් අපි කතා කරනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.